කොහොමද ඔයාලට අද ලස්සන සෙනසුරාදා දවසක්. ඉතින් අද මම මොනවද කළේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න රෙඩි වෙලා ඉන්නේ. සෙනසුරාදා කියන්නේ නිවාඩු දවසක්. ඉතින් ගොඩක් වෙලාවට ගෙදර තමයි සෙනසුරාදාට රැඳෙන්න උත්සාහ කරන්නේ. සෙනසුරාදා නිවාඩු දවසක් වුණේ දැන් මාසෙක විතර ඉඳන්. මොකද මගේ සැටර්ඩේ තිබුණු ක්ලාසස් ඉවර වුණා මේ පාර O level exam කරපු නිසා. ආයෙ පටන් ගන්නකම් සැටර්ඩේ නිවාඩු දවසක්. ඒ නිසා උදේ මම්මත් එක්ක ගියා ගෙදරට අවශ්‍ය බඩු ගන්න. මුලින්ම අපි ගියේ කරවල ගන්න. ඉතින් මං හිතුවා චුට්ටක් මේවා වීඩියෝ කරගන්න ඕනි කියලා ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න. ඊට පස්සේ අම්මයි මමයි ගියා එළවලු ගන්න. සාමාන්‍යයෙන් සතියකට වගේ එළවලු එකපාර ගේනවා. කරවල නම් මාසෙටම වගේ එකපාර ගේනවා. මොකද හැමතිස්සෙම යන්න බැරි නිසා. එළවලු එහෙම අමාරුයිනේ ෆ්‍රිජ් එකේ තිබ්බත් නැවුම් බව යන නිසා. සතියකට වගේ එළවලු අරන් එනවා. ඉතින් ඒක ආයෙ ගේන්න වෙනවා. ඉතින් මේ විදිහට තමයි එළවලු බැලුවේ. සමහර වෙලාවට මේ මිල ගණන් හරිම වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය මිල ගණන් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ එළවලුත් අරගෙන ඊට පස්සේ අපි ගියා තවත් අවශ්‍ය දේවල් ටිකක් තිබුණා. ඒ දේවල් ටිකත් ගන්න. කොහොමද මේ දවස්වල ඔයාලගේ වැඩ? හැමදේම හොඳින් නේද? සතුටින් නේද ඔයාලා? මම විශ්වාස කරනවා යම් පිරිසක් මගේ වීඩියෝස් බලනවා. ඉතින් හැමතිස්සෙම මට කියන්න තියෙන්නේ කොච්චර ප්‍රශ්න ආවත් බාධක කම්කටොළු ආවත් ධනාත්මකව හිතලා සතුටින් ඉදිරියට මුහුණ දෙන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි මම විශ්වාස කරන පළවෙනිම දේ. ඉතින් ජීවිතයේ දීර්ඝකාලීන සැලසුම් අපිට අවශ්‍යයි. නමුත් කෙටි කාලීන සැලසුම් තියාගන්න. කෙටි කාලීන සැලසුම් තුලින් අපිට දීර්ඝකාලීන සැලසුම් සක්සස් කරගන්න පුළුවන්. මොකද මීට අවුරුදු 5ක් ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන නෙමෙයි ප්ලෑන් කරන්න ඕනේ. ලබන මාසේ මම කොහොමද ගෙවන්නේ කියන එක ගැන. මං විශ්වාස කරන තීරයක එක කෙනෙක්ට මේකට තර්කයක් තියෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අපි මේ මොහොත ඇතුළේ ජීවත් වීමත් අවශ්‍යයි කියන එක. ඊට පස්සේ තවත් අවශ්‍ය බඩු ටිකක් තිබුණා. වැඩිපුරම අවශ්‍ය දේ තමයි බිස්කට්. ඒ දේවලුත් අරගෙන ඔක්කොම බඩු ටික අරගෙන ඊට පස්සේ අම්මයි මමයි ගෙදර යන්න පිටත් වුණා. ඊට පස්සේ එම්ම ඇවිල්ලා අපි දවල්ට කෑම කෑවා. කොච්චර කාර්යබහුල වුණත් කොච්චර වැඩ තිබුණත් ඉතින් අම්මා අම්මගේ වගකීම් ටික නම් නොපිරිහෙලා ඉටු කරනවා. මම ඒත් කිව්වා දැන් ගිහිල්ලා ඔයන අමාරු නිසා අපි කෑමක් අරගෙන යමු කියලා. එහෙම බෑ. ඒක කන්න හොඳ නෑ සමන කඩේ කෑම. කෑවම ඉතින් අපිට වතුර බොන්න වෙනවා. එක දිගටම වතුර තිබහයි. ඉතින් ඒක ප්‍රශ්නේ. කඩේ කෑම කන්න නැත්තේ නෑ කනවා. ඉතින් ඊට දාකෝ අම්මා අපි දෙන්නම ගෙදර නිසා මොනවද හදමු කියලා. ඉතින් මේ විදිහට තමයි මගේ සෙනසුරාදා දවස ගත වුණේ. ඉතින් ඉක්මනට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න තියෙනවා ඔයාලට. ඒ වීඩියෝ එක කැප්චර් කරලා එඩිට් කරලා ඉක්මනින් ලබන සතිය අවසන් වෙන කලින් ඔයාලට ෂෙයා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු අපි පුළුවන් වෙයිද කියලා තියෙන වැඩත් එක්ක කොහොම වුණත් මම උපරිම උත්සාහ කරනවා ඒ වීඩියෝ එක ඉක්මනට ඔයාලට අරගෙන එන්න. ඊට පස්සේ හැමදාම වගේ පුළුවන් හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන්න කියන එකත් මම හැමතිස්සෙම කියනවා. ඒක මානසික නිදහසට තියෙන ලොකුම ඔසුවක්. ඉතින් මේ දවස්වල මල් පිපිලා තිනවා ගොඩාක් ගස්වල. ඉතින් මල් ටිකක් නෙලාගෙන ඒ ටිකත් පූජා කරන්න ඒ වැඩ ටික තමයි හවස තිබුණේ. එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉස්සරහටත්. කොහොමදත් ඊළඟට එන්න තියෙන වීඩියෝ එක ගොඩාක් ඉන්ටරෙස්ටිං වෙයි ඔයාලට. ඉතින් බලන්න හැමදාම channel එකත් එක්ක එකතුලා එන්න. හැමෝටම සුබ දවසක්. හැමදාම සතුටින් ඉන්න.